Hi guys. ඉතින් ඔන්න අද අපි ඔයාලට තවත් වීඩියෝ එකක් අරගෙන මේක ස්ට්‍රෝබෙරි පිකින්. අද අපි ආවා ස්ට්‍රෝබෙරි පිකින් වලට. මෙතනම තමයි මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා අපි මුලින්ම අර ස්ට්‍රෝබෙරි පිකින් ජොබ් එකක් විදිහට කළා කියලා. ඒ මෙතන තමයි ගුඩ් ප්ලැනට් එක. ඔක්ලන්ඩ් වල තියෙන කුමෙව් රිවර් හෙඩ් වල තියෙන ගුඩ් ප්ලැනට් එක. ඉතින් අද අපි ආවා පිකින් වලට. හැබැයි අද වැස්ස දවසක් වෙදර් ෆෝකාස්ට් එක බලුවට ඒකට වහින්න නැහැ කියලා. අද තාමත් වෙන්නේ එහෙම. හැබැයි පොඩි පොඩයක් යනවා. ඔව් ඉස්සර මේ කලින් මෙයාලා මේ සල්ලි වලට ස්ට්‍රෝබෙරි කැඩුවා දැන් සල්ලි දීලා ස්ට්‍රෝබෙරි කඩන්න යන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ වැඩේ මේ ලස්සනට මෙතන මේ වෙහිකල්ස් වලින් එන කට්ටියට පාකින් එක තියෙනවා ලොකු පාකින් එකක් තියෙනවා. ඒකට පාක් කරගන්න ෆැසිලිටි එක තියෙනවා. පාකින් එකෙන් එනවත් එක්කම පොඩි කට්ටියට තියෙනවා පූල් එකක්. හැබැයි ඒක අල්පත පේනවා. අවුලට මේ පිටිපස්සෙන් පේන්නේ නිකන් තල්මස්සු දෙන්නෙක් වගේ. ඔව් හැබැයි ගිය අවුරුද්දට වඩා ඒක එක්ස්පෙන්සිව් කියලා කට්ටිය ඉන්නවා. ඔව් ගොඩක් මේ පාර කට්ටිය ගන්නේ නැහැ. මේ එතනින් යනවත් එක්කම ආයෙ දෙනවා ෆොටෝස් ගන්න. ෆොටෝස් ගන්න තියෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ එකක් හදලා තියෙනවා. එතන කට්ටියට ෆොටෝස් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ක්‍රිස්මස් ට්‍රී එක. එතනත් ෆොටෝස් ගන්න පුළුවන්. කාලා බීලා විනෝද වෙලා නේද පොඩ්ඩක් එහෙම යන්න පුළුවන්. මෙහි ඉන්න ගොඩක් කට්ටිය දන්නවා ඉතින් මේ තැන ගැන. ඔයාලා අලුතෙන් ඉන්න කට්ටියක් නම් නේද අලුතෙන් එන කට්ටියක් නම් ඉතින් එන්න ආවට පස්සේ මේ වගේ තැන් වලට එilla පොඩි විනෝදයක් ගන්න ඉතින් වැඩ කරන ASCII. ඔව් දැන් අපි යන්නේ මෙහෙම ටිකට්ස් ගන්න. ටිකට් ගන්න තරම් අපිට දෙන බකට්ස් එක සයිස් වලින් අපිට ඒක ගන්න පුළුවන්. මේ සයිස් වල එක එක ගණන් අපි බලමු කොහොමද කියලා. මේක අපේ ෆස්ට් ටයිම් අපි අතරම විස්තරයක් දන්නේ නැහැ. ඇයි ඔයාලා මෙතනනේ වැඩි? යා වාගේ වැඩ කරලා දන්නවනේ. දැනගන්න ඕනේ. අපි යා ටිකට් ගන්න යන එතනින් බලමු කොහොමද ඊළඟට ඉස්සරහට වෙන්නේ කියලා. ඉස්සරහට ගිහින් බලමු. මෙතන තමයි අපිට ටිකට්ස් ගන්න තියෙන්නේ. මෙතනින් මේ ගන්න මම හිතන්නේ එන්ට්‍රි වලට අපි ඩොලර් 5ක් පේ කරන්න ඕනේ. ආයෙ බකට් එක අනුව අපි ආයෙ පේ කරන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. Hi. Your ticket? Any children with you today? Just 2 adults. Did you want a box or a bucket as well? Separate. Okay. This one? Yeah. Any box buckets today? I'll just grab you another one that's the smaller one. Okay. So it's going to be 37 altogether. The smallest one we've got is this. අපිට මෙතන තියෙනවා මේන්ලි බකට්ස් දෙකක්. එකක් මේ කාඩ්බෝඩ් එකේ යන බොක්ස් එක. ඒක කිලෝ දෙකක් අල්ලනවා ඩොලර් 27යි බකට් එක. අනිත් එක කිලෝ 3ක් අල්ලනවා ඩොලර් 39යි මේ බකට් එක. In the field, you are welcome to eat as many as you would like. When you come down, try not to overfill your box. Just up to the top is fine, not filling out the sides. So we have straight case too. When you're ready to go in, then jump on the bus. The white tent behind you over there. Enjoy. මෙතන මේ තියෙන බස් එකෙන් තමයි අපිට ස්ට්‍රෝබෙරි පිකින් කියන්නේ අපිට පිකින් වලට ඇක්සස් තියෙන බ්ලොක් එකට අපි එක්කන් යන්නේ. තව ට්‍රේන් රයිඩ් එකකුත් තියෙනවා. හැබැයි ඒකට වෙනම අපි පේ කරන්න ඕනේ. අපි ගන්න ටිකට් එකට අපිට බස් එකේ යන්න පුළුවන්. අද වැස්ස කියලා හිතුවට මෙතන මේ සෑහෙන පොලිම තියෙනවා. ඒ කියන්නේ සෑහෙන කස්ටමර්ස්ලා එනවා. මම හිතන්නේ අපි වගේ වෙනද වෙදර් ෆෝකාස්ට් එක බලම වහින්නේ නැහැ. ඒ හින්දා ප්ලෑන් කරගෙන උදේ මෙතෙන් ආවට පස්සේ වහිනවා. දැන් අපිට එක බස් එකක් ගියා. දැන් ආයෙ අපිට බස් එක එනකන් මෙතන queue එකේ ඉන්න වෙනවා.
වගේ බ්ලොග්ස් ගොඩාක් තියෙනවා. එතකොට පාරෙන් එහා පැත්තේ තමයි පැක් හවුස් එක තියෙන්නේ. ඒ පැත්තේ තමයි අපි කලින් හිටියේ. පාරේ ඒ පැත්තෙත් බ්ලොග්ස් ටිකක් තියෙනවා. පාරෙන් මෙහා පැත්තෙත් බ්ලොග්ස් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් එයාලා එක බ්ලොග් එකක් ඕපන් කරනවා දවසකට කස්ටමර්ස්ලාට පික් කරන්න. ඒ බ්ලොග් එක දවසින් දවසට වෙනස් වෙනවා. හාවස්ට් එක තියෙන විදිහත් එක්ක. එතකොට අපි දැන් ඔය බ්ලොග්ස් ටික පාස් කරන් යන්නේ අපිට අද තියෙන බ්ලොග් එක ගාවට. මේ බකට් එක තමයි අපි ගත්තේ. එතකොට මේකට අපිට මේක ඕවර්ෆිල් වෙනකම් කඩන්න බෑ. මේක සාමාන්‍යයෙන් ඒකට පිරෙනවා අපිට කඩා ගන්න පුළුවන්. මේ ඒරියා එකේ අපිට ෆ්ලැග්ස් දෙකක් තියෙනවා. ඒ ෆ්ලැග්ස් දෙක ඇතුලේ තමයි අපිට කඩන්න පුළුවන්. ඉතින් එහාට යන්න බෑ. මේකට එනවා නම් හොඳම වැඩේ ඕපන් කරන වෙලාවට මුද එන්න. එතකොට සාමාන්‍යයෙන් හොඳ ටිකක් කඩා ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි පික් කරනකොට පොඩක් ස්ටෙම් එක තියෙන්න පික් කරන්න. එහෙම නැති වුණොත් ඔයාලට ඕක ගොඩක් කල් තියාගන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් ඔය පික් කරා යන ඔක්කොම ස්ට්‍රෝබෙරිස් එක දවසේ අපි කාලි ඉවර කරන්නේ නැහැ. ඒ නිසා අපිට චුටක් කල් තියාගන්න තමයි ඕන වෙන්නේ. එතකොට ස්ටෙම් එක පොඩ්ඩක් දිගට තියෙන්නයි ගොඩාක්ම රතු පාට වෙන ඒවා නැතුව සාමාන්‍ය රෝස පාටක් ඊට පස්සේ රතු පාටත් එක්ක සුදු පාට වගේ තියෙන ඒවා පික් කළොත් ඔයාලට ගොඩක් කල් ওই ටික තියාගන්න පුළුවන්.
ඉන්න හොරෙන් කඩනවා. මේකේ අනිත් වැදගත්ම දේ තමයි අපිට අපි ගන්න එන්ට්‍රි ටිකට් එකට ෆීල්ඩ් එකේ ඉන්නකම් ඕන තරමක් ස්ට්‍රෝබෙරිස් අපිට කන්න පුළුවන්. ඒ කියන්නේ අපි බකට් එකක් පර්චේස් කළොත් ඒක ෆිල් වෙනකම් අපිට කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන තරමක් කන්නත් පුළුවන්. ස්ට්‍රෝබෙරි පික් කරලා ඉවරුණාට පස්සේ අපිට ආයෙම අපි කලින් ඇවිල්ලා බස් එකෙන් බහැපු තැනටම ගියාට පස්සේ එතනින්ම ආයේ බස් එක තියෙනවා පාරෙන් එහා පැත්තට යන්න. ඒ කියන්නේ අපේ වාහන තියෙන හරියට යන්න. එදා ඇත්තටම අපි හිතපු තරම් ගොඩාක් වෙලා අපි ෆීල්ඩ් එකේ හිටියේ නැහැ. මොකද අපි ෆාම් එකට එන වෙලාව ඉඳලා අපි ස්ට්‍රෝබෙරිස් කඩලා ඉවර වෙනකම්ම වැස්සේ තමයි අපිට ඒක කරන්න උනේ. ඒ හින්දා අපි ඉක්මනටම අපි ගෙනාවු බකට්ස් ටික ෆිල් කරගෙන අපි හැමම ආයේ යන්න පිටත් වුණා. බස් එකෙන් අපි ආයෙම ආවේ කලින් ටිකට් ගත්ත තැනටමයි. එතන මෙහා පැත්තේ තියෙනවා තව ස්ටෝල්ස් වගේක්. ඒකෙන් ඔයාලට ස්ට්‍රෝබෙරි ජෑම්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්, මිල්ක් ෂේක්, හොට් චොක්ලට්, ෂෝට් ඊට්ස් වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි අපි ඒ ඔප්ෂන් එක ස්කිප් කළා. මොකද අපි ඒ වේදෙත් වැස්සට ටිකක් තෙමිලා හිටියේ. ඔහොම තමයි ඉතින් එදා අපේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ උදේවරුව ගෙවුනේ. ඔයාලත් ඉතින් ඔක්ලන්ඩ් මේ ආවට ඉන්නවා නම් ඔයාලටත් මේකට එන්න පුළුවන්. ලබන සතියේත් අපි ආයේ මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් අපිට ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකට support එකක් දෙන්න. අපි ගිහිල්ලා එන්නම්. Thank you.